පැය 5ක් ඇතුළත ලෝකයේ ඕනෑම තැනකට යන්න පුළුවන් වුණොත් කොහොමද? ඔව්, ඒ වගේ සුපිරි දුම්රියක් හදන්න විද්‍යාඥයන් දැනටමත් සැලසුම් කරමින් ඉන්නේ. අද කාලේ රටකින් තවත් රටකට යන්න අපිට පැය ගණනාවක්, සමහර විට දින ගණනාවක් ගත වෙනවා. ඒත් අනාගතයේදී මුළු ලෝකෙ වටේම යන්න ගත වෙන්නේ පැය කීපයක් විතරයි කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් දැන් සැලසුම් කරමින් ඉන්න මේ සුපිරි දුම්රිය තාක්ෂණය ගැන තමයි අපි අද කතා කරන්නේ. මේ සංකල්පයට කියන්නේ වැකියුම් ටියුබ් ට්‍රේන් නැත්නම් වැක් ට්‍රේන් කියලා. මෙතනදී සිද්ධ වෙන්නේ පොළව යටින් හරි මුහුද යටින් හරි ඉදි කරපු ඇතුළත වාතය සම්පූර්ණයෙන්ම ඉවත් කරපු රික්තක බට ඇතුලෙන් දුම්රිය ධාවනය කරන එක. සාමාන්‍ය වාහනවලට වේගයෙන් යන්න ප්‍රධානම බාධාව වෙන්නේ වායු ප්‍රතිරෝධය. ඒත් මේ බට ඇතුලේ වාතය නැති නිසා වගේම දුම්රිය පීලි මත ගෑවෙන්නේ නැති මැග්ලෙව් චුම්බක තාක්ෂණය පාවිච්චි කරන නිසා ඝර්ෂණය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ නිසා මේ දුම්රියකට පැයට කිලෝමීටර් 6000ක් 8000ක් වගේ උපරිම වේගයකට ළඟා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශබ්දයේ වේගයටත් වඩා වැඩි වේගයක්. මේ තාක්ෂණය සම්පූර්ණ වුණොත් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉඳන් චීනයේ බීජින් නගරයට යන්න ගත වෙන්නේ විනාඩි 90ක් වගේ කාලයක් විතරයි. දැනටමත් ලෝක ප්‍රකට සමාගම් මෙහි මූලික පියවරක් විදිහට හයිපර්ලූප් ව්‍යාපෘති හරහා පැයට කිලෝමීටර් 1200ක විතර වේගයෙන් යන ප්‍රවාහන ක්‍රම අත්හදා බලමින් ඉන්නේ. අද තියෙන දීර්ඝම ගුවන් ගමන තියෙන්නේ සිංගප්පූරුවේ ඉඳන් ඇමරිකාවේ නිව්යෝක් නගරයට. මේ කිලෝමීටර් 15000ක දුර ගුවනින් යන්න පැය 18ක් විතර ගත වෙනවා. ඒත් මේ සුපිරි දුම්රිය හැදුවොත් මේ ගමන යන්න ගත වෙන්නේ පැය 2ක් වගේ කාලයක් විතරයි. මේ වගේ දුම්රිය මාර්ග ජාලයක් අනාගතයේ ලෝකයේ ඉදි වුණොත් ගුවන් ගමන් වලට මොකක් වෙයිද? ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න.